ආයිබෝවන් යාළුවනේ කෑම වයිබ්ස් YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන වෙලා තියෙන ලේසියෙන් හදාගන්න පුළුවන් සුපිරිම සුපිරි බෙට්ටර රොටි එකක්. ඉතින් මේ විදිහට හදද්දී පිටි අනාන ඉන්න ඕනේ නැහැ. අපිට මේක ඉක්මනින් හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම භාජනයකට පාන් පිටි ග්‍රෑම් 400ක් දාගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර දාගන්නවා මුලින්ම මෙසරින් කප් එකක් විතර. මේකට එකපාරට ඔක්කොම වතුර ටික දාගන්න එපා. හිමියට වතුර දදා අනා ගන්න. වතුර කප් එක දාලා ඉවරලා මේක හොඳට කලවම් කරගන්න. ඒ වගේම ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මන් දැන් මේකට තව වතුර කප් එකක් දාගන්නවා. මේකට දාන්න ඕනේ වතුර ප්‍රමාණය ඔයගොල්ලෝ ගන්න පාන් පිටි ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා. ඒ වතුර කප් එකක් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේක මේ විදිහට කලවම් කරන්නත් පුළුවන් නැත්නම් මේක බෙන්ඩරයට දාලා කොටලා ගන්නත් පුළුවන්. මම මේක හොඳට කලවම් කරගන්නවා. මන් දැන් මගේ පිටි මිශ්‍රණය මේ ප්‍රමාණයට හදාගත්තා. ඊළඟට ඒකට ලුණු දාලා ආයෙ මේක කලවම් කරගන්නවා. ඉතින් මේක මේ වගේ ප්‍රමාණයට තමයි තියෙන්න ඕනේ. මේ වගේ වක් කරන්න පුළුවන් ගානට මේක හදාගන්න. හරි අපි දැන් මේක ඇතුළට දාන බිත්තර මිශ්‍රණය හදාගමු. මම මුලින්ම බිත්තර පහක් අරගෙන තියෙනවා. මේ ප්‍රමාණයට බිත්තර පහක් ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට දාගන්නවා පොඩියටම කපාගත්තු කැරටුයි රට ලුණුයි. ඉතින් ඔයගොල්ලන්ට කැමති එළවලු වර්ගයක් මේකට දාගන්න පුළුවන්. ඕනේ නම් එළවලු නොදා වුණත් හදාගන්න පුළුවන්. කැරටුයි ලුණුයි ටික දාලා මේක හොඳට කලවම් කරගන්න. මේ වගේ ප්‍රමාණයට කලවම් කරගත්තට පස්සේ මම මේකට දාගන්නවා කෑලි මිරිස්. කෑලි මිරිස් ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේකට ලුණුයි ගම්මිරිසි දාගන්නවා. ලුණුයි ගම්මිරිසි දාලා මේක හොඳට කලවම් කරගෙන හදාගන්න. හරි දැන් අපි අපේ බිත්තර මිශ්‍රණයත් හදාගෙන ඉවරයි. එහෙනම් අපි මේ රොටි ටික හදාගමු. මම මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකේ තෙල් ගා ගන්නවා මේ විදියට. හැමතැනටම මේක තෙල් ගා ගන්න. දැන් මේ පෑන් එක රත් වුණාට පස්සේ ඒකට හැන්දකින් මේ විදියට පිටි ටිකක් දාගන්න. ඊට පස්සේ මේක ගානට රවුමට හදාගන්න. ඊට පස්සේ මේ වගේ ප්‍රමාණයට මේක ආවට පස්සේ අපි අර හදාගත්තු බිත්තර මිශ්‍රණයෙන් ටිකක් මේක මැදට දාලා මේ වගේ රවුමට හදාගන්න. ඊට පස්සේ අපි මේක ගානට 4ට නවා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ පැති වලින් 4ට නමා ගන්න. ඉතින් මේ වගේ නමාගෙන ඉවර වෙලා මේක දෙපැත්ත දදා හිමීට ටිකක් මේක පුච්ච ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මේ වගේ ප්‍රමාණයට විතර වෙනකන් එක පැත්තක් පුච්ච ගන්න ඕනේ.
අන් ඒ විදිහට මගේ ඔක්කොම බිත්තර රොටි ටික හදාගත්තා. ඉතින් මේ තියෙන මං ඒ විදිහට හදාගත්තු මගේ බිත්තර රොටි ටික. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම මේක හදලා මේක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න.